තියෙන්නේ අපේ බොන්න ගන්න වතුර. වතුර පිරිසිදුව තියෙනවා මේ බකට් එකේ පාට නිසා මේ පැය වෙලාවක තියෙන හොඳ පිරිසිදු ජලය ගන්න ඕනේ. මේ අපි පාවිච්චි කරන ජලය තමයි මේ පොටි වලට ගන්න ඕනේ. ඔය කාණු වලින් ඇලදොලවල් වලින් අරෙන් මේක වතුර ගන්න එපා මේ වැඩේට. එතකොට වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හොඳ අපි පානීය ජලය ගන්න ඕනේ. එතකොට ඒ වගේ වතුර බකට් එකක් ඕනේ. මේ වගේ පිරිසිදු බකට් එකක් ඕනේ පොටි අනා ගන්න. මොකද මේ පොටි වලට වැලි කලවම් වෙන්න දෙන්න හොඳ නැහැ. උපරිම පරිස්සමෙන් වැඩේ කරගන්න ඕනේ. මේක පිරිසිදු භාජනයක් වෙන්න ඕනේ පොටි අනා ගන්න. ඉතින් අපි බලමු පොටි අනා ගන්න විදිය. මෙන්න මේ භාජනයේට වතුර අපි දා ගන්න ඕන කාලක් විතර. මේ භාජනයේට වතුර කාලක් වෙන්න වගේ දාගන්න. මේ වතුර කාලක් දාගෙන තියෙන්නේ. අපි ඊට පස්සේ ඒකට ස්කින් කෝට් එක එකතු කරගමු. මේ තියෙන්නේ මැෂින් එක. එතකොට මේකෙන් අපි ගොඩක් දාලා නැහැ පේනවනේ. වතුර මට්ටම වැඩි, පොටි ගතිය අඩුයි. එතකොට අපි මේක මුලින්ම කලවම් කරන් ඉන්න ඕනේ. මේ දෙවෙනි ටික දාන්න කලින්. ඔන්න දැන් ඒ ටික තරමක් දොරට දිය වෙලා තියෙන්නේ. අපි තව ටිකක් එකතු කරගමු. දැන් හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගානට පදමට තියෙන්න ඕනේ. උලන පේනවා. මේ හොඳට මේ පොටි වතුරේ හොඳට මික්ස් වෙලා තියෙනවා. මේ ඔන්න ඔය පදමට තියෙන්න ඕනේ. මෙන්න ඇඟිල්ලට අරන් බලන්න. පේනවනේ. මෙන්න මේ පදම තියෙන්න ඕනේ. කියන්නේ වැටෙන සුළු නිකම්ම වැටෙන්න තියෙන්න හොඳ නැහැ. කියන්නේ මේ වගේ ඝනකමට වගේ ලාවට තියෙන්න ඕනේ. ඒක මෙන්න මේ පදම තමයි තියෙන්න ඕනේ. ඇඟිල්ලට ගත්තම තේරෙනවා ඒක මේ අර දියාරු ගතිය නැහැ. ඔය ගානට පදම තියෙන්න ඕනේ. ඔක තමයි හරිම පදම.